හලෝ කොහොමද ඉතින් ඔයාලට අදත් ඔන්න මං වීඩියෝ එකක් අරගෙන ආවා. අද නම් ඉන්නේ මම අපේ අම්මලාගේ ගෙදර. ඔන්න බලන්න අපේ වෙල්යාය දැන් ලස්සන ගොයන් උඩට ඇවිල්ලා ලස්සනට තියෙනවා. ඔයාලට කොහොමද ගම් වතුර? අපිට නම් මේ පාර ගම් වතුර ආවේ නෑ. අපිට ගිංගඟ එතකොට නිල්වලා ගඟ එහෙම ගැලුවේ නෑනේ මේ පාර. ඔන්න බබා යනවා දැන් කුඹුර බලන්න. එයාත් හරිම ආසයි කුඹුර බලන්න. අපි වැඩිපුරම කාලය ගත කරන්නේ කුඹුර අයිනේ ඉඳන්. එතන මාර නිස්කලංක පරිසරයක් තියෙන්නේ. මේ දවස්වල වරුසාව වැහැලා ඔන්න දැන් තමයි ටිකක් පායලා ලස්සනට තියෙන්නේ පරිසරය. බලන්නකෝ පාරේ එහෙම මඩ වෙලා තියෙන හැටි. මාර සීතලක් තියෙන්නේ අපිට නම් මේ දවස්වල. රෑට එහෙම නිදා ගන්න අමාරුයි. හරිම සීතලයි නුවරඑළිය වගේ. ඉතින් මේ වෙනකොට තවතැන් වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් අපි උදව් කරන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් විදියට ඒ අය වෙනුවෙන් උදව් කරන්න අපේ පුළුවන් සහයෝගය දැක්වුවා. ඔයාලට පුළුවන් විදියට අපේ අනාථ වෙච්ච සහෝදර සහෝදරියන්ට උපකාරයක් කරන්න ඕනේ. ඔන්න බලන්නකෝ එහෙනම් අද අපේ චූටියාගේ වැඩ. අපි අද අම්මලාගේ ගෙදරනේ ඉන්නේ. එයා ඉතින් මිදුලේ ඔන්න ටිකක් සෙල්ලම් කරනවා. අපි කවුරුත් ඉන්නවා අද ගෙදරට වෙලා. මොකද කාලගුණ තත්ත්වෙ හින්දා හරි බයයි එළියට බහින්න. දැන් නම් හොඳ කාලගුණයක් තියෙන්නේ. ඔන්න බලන්නකෝ අපේ නංගි. එයා පළවෙනි වතාවට මීඩියා වලට ඉන්නේ. ඊට පස්සේ ඔන්න අපි ගෙදර ආවා හවස. ගෙදර ඇවිල්ලා ඉන්නවා ඉතින්. අම්මයි නංගි දාලා ආවම ඉතින් බබාටත් දුකයි මටත් දුකයි. ඒත් ඉතින් එහෙම ඉන්න බෑනේ අපිට. මායි චූටියයි ඉතින් ඔන්න ටිකක් සෙල්ලම් කර ඉඳලා එයා ටිකක් නිදාගෙන ඔය නැගිටලා ඉන්නේ. දැක්කනේ මට උම්ම දෙන හැටි. දැන් හරි ලොකු වැඩ කරන්නේ. උම්ම දෙන්න කිව්වම උම්ම දෙනවා. එක ඒවා කරලා පෙන්නනවා ඉතින්. දැන් පොඩ්ඩක් කතා කරන්න try කරනවා එයා. අම්මා කියලා කියනවා. ඔන්න බලන්නකෝ මෙහෙ පරිසරය. තාම ටිකක් වැහිබර කාලගුණයක් මෙහෙ නම් තියෙන්නේ. ලස්සනයි ඉතින්. මම ආසයි වැහිබර කාලගුණයක් තියෙනකොටත් ආසයි. උනට දැන් නම් අර සීතල හින්දා ආස පායලා තිනවට. මම ඔයාලට පෙන්නන්න හිතුවා මම යූෂුවලි දාන මගේ හා ස්ටයිල් එක. බබා කොණ්ඩේ නිතරම අදින නිසා මම මෙන්න මෙහෙම තමයි කොණ්ඩේ මගේ දාගන්නේ. ඔහොම පිරලා කොණ්ඩේ කට්ටක් තියෙනවා. ලොකු ඒ කොණ්ඩේ කට්ට මම දාගන්නවා බබාට අදින්න බැරි වෙන්න. එතකොට එයාට මගේ කොණ්ඩේ කඩන්න බෑ. නැත්තම් වනා දාගෙන ඉන්නවා නම් එයා මගේ කොණ්ඩේ ඇදලා කඩලා දානවා. ඒක අපරාධනේ ඉතින්. ඔන්න ඔහොම තමයි මම මගේ කොණ්ඩේ දවසේම තියාගෙන ඉන්නේ. ඔන්න බලන්නකෝ අලුත්ම සෙල්ලම අපේ බබාගේ සෝෆා එක උඩට නැගලා ඔහොම පනිනවා මගේ ඇඟට. හරිම ඩේන්ජරස් වැඩ ඉතින්. ළඟින්ම ඉන්න ඕනේ යාගේ. ඔන්න ඉතින් හවස් වෙලා අපි පුරුදු විදියට ගියා රවුන්ඩ් එකට ටිකක් බබා එක්ක. ඔහොම තමයි එදා මගේ දවස ගෙවුනේ. එහෙනම් අලුත් වීඩියෝ එකක් මං අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම බුදු සරණයි. උනාට ගියේ වීඩියෝ එකේ.
යාට කීයේ ඔක්කේ? 5යි. අයියෝ තාම ඉඩේ එකක් කරන්න බෑ. විනාඩි 20ක්. ඔබන්න බෑනේ. අයිත් කරන්න වේද? මන් දන්නේ. තාම වොයිස් යනවද?